Hi guys, කොහොමද? මගේ channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මගේ කලින් වීඩියෝ එක බලපු හැමෝටම thank you. අදත් මම ඔයාලට බලන්න මිනි vlog එකක් අරගෙන ආවා. අදත් vlog එක ඉවර වෙනකම් බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. මම අද ආවේ BMICH shopping festival එක බලන්න. මම දවස් 10ම BMICH එකේ හිටපු හින්දා පොඩි ක්ලිප් තමයි ගත්තේ. එක දවසින් ගත්ත වීඩියෝ එකක් නෙමෙයි, දවස් 10ම හිටියා. ඒකින්ද පොඩි ක්ලිප් තමයි ගත්තේ. මුලින්ම මම මේ පළවෙනි දවසේ උදේ 8ට වගේ තමයි ගියේ. මට හරියට තැන හොයා ගන්න බැරුව පස්සේ තමයි හරියට තැන හොයාගත්තේ. මේ තියෙන්නේ AB hall එක. මම මුලින්ම ගත්තේ මෙතනින් බෑග් එකක්. මේ ෂොප් එකේ නම දාලා තිබුණේ බෑග් එක කියලා. රුපියල් 2000ට අඩුවෙන් තමයි මෙතන තිබ්බේ හැම බෑග් එකක්ම තිබ්බේ. මෙතන තිබ්බේ බෑග් දෙක තුනකටම මගේ හිත ගියා. හැබැයි මම එක බෑග් එකක් තමයි ගත්තේ. මං හිතාගෙන හිටියේ අවසාන දවසෙත් තව බෑග් එකක් ගන්නවා කියලා මෙතනින්. හැබැයි අවසාන දවස වෙද්දි මෙතන බෑග් තිබ්බේ නැහැ. ගොඩක්ම මේ ඉවර වෙලා තිබ්බේ. ඒ නිසා එක බෑග් එකයි මට ගන්න පුළුවන් වුණේ. ඊළඟ vlog එකේදී මම ඔයාලට ඒ ගත්ත බෑග් එක පෙන්නන්නම්. මට දැන් ගත්තට පස්සේ බෑග් එක පෙන්වන්න බැරි වුණා. එහෙමම ඉක්මනට මෙතනින් ගියපු නිසා. ඊළඟ එකේදී මම මගේ බෑග් එක පෙන්වන්නම්. ඔයාලත් BMICH එකේ shopping festival එක බලන්න ආව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ vlog එක බලද්දි නම් shopping festival එක ඉවර වෙලා තියෙන්නේ. මොකද මට දවස් 10 ඉවර වෙනකම්ම වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. දවස් 10 ඉවර වුණාට පස්සේ තමයි වීඩියෝ එක එඩිට් කරලා දැම්මේ. ඔයාලත් මේ දවස් 10 ඇතුළත එක දවසක් හරි ගියා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ A B C කියලා හෝල් 3ක් තිබ්බා. ආයේ තව හෝල් එකක් තිබ්බා. අත්කම් වැඩ වලින් කරන හෝල් එකක්. අපි දැන් යමු අත්කම් වැඩ තියෙන හෝල් එක බලන්න. මම මේ හෝල් එකේ වැඩිපුර ඇවිත්තේ නැහැ. පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් තියෙන ඒවා බලලා ඉවරලා ආපහු ආවා. මේ තියෙන්නේ ඒ හෝල් එකේ ෂොප් එකක්. ඒකේ කට්ටිය එකතු වෙලා සින්දුවක් කියනවා. ඒකත් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. ඒ හෝල් එකටයි B හෝල් එකටයි දෙකටම යන්නේ මෙතනින්. අපි ළඟට යමු අයිස්ක්‍රීම් කන්න. මෙතන මම කාලා නැති අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තිබ්බා. රෙඩ් වෙල්වෙට් කේක් එකක් තිබ්බා. ආයේ ඩූරියන් කියලා එකක් තිබ්බා. කොකනට් එක තිබ්බා. කුල්පි එක තිබ්බා. ආයේ අනෝද එකක් තිබ්බා. පැෂන් ෆෘට් එකකුත් තිබ්බා. ජැක් ෆෘට් එකකුත් තිබ්බා. මම එතනින් කෑවා රෙඩ් වෙල්වෙට් එක කෑවා. අනෝද එකත් කෑවා. ආයේ පැෂන් ෆෘට් එකත් කෑවා. කොකනට් එක කෑවේ නෑ. මම ඒකට ආස නැහැ. මම ඊළඟට ආවා සපත්තු එකක් ගන්න. මේ ෂොප් එක තිබ්බේ හෝල් C එකේ. කලින් මං අනිත් ෂොප් වලත් බලලා තමයි ආවේ. මෙතන සපත්තු ලාභෙට තිබ්බ නිසා මම මෙතනින් ගත්තා. මම හැමදාම වගේ මොන දේ ගත්තත් තද පාටින් තමයි ගන්නෙ. එක්ක තද කළු ඒ වගේ පාටින් තමයි ගන්නෙ මොන දේ ගත්තත්. මේ පාර මම හිතුවා ලා පාටින් ගන්න. සපත්තු දෙකක් ලා පාටින් ගත්තේ. බෑග් එකත් එහෙමයි. මම ජීවිතේ පළවෙනි වතාවට සන් ක්‍රීම් එකක් ගත්තා.
මෙතනින් තමයි එකක් ගත්තේ. මේ මම වීඩියෝ කරලා තියෙන හෝල් A1 ගොඩක් වීඩියෝ ගත්තේ නෑ, ගොඩක් කට්ටිය ඉන්න නිසා ඒ අලව පේනවනේ. මම මේ හෝල් A1 තමයි වටේටම ඔයාලට පෙන්නන්නේ කොහොමද කියලා, මොනවද තියෙන්නේ එහෙම කියලා. මේ තියෙන සිනමන් ටී එකක්. මේක මෙයාලා ප්‍රී තමයි දුන්නේ. ඒ වගේම මෙයාලා රසම් මෙහෙකුත් දෙනවා. ඒකත් ප්‍රී තමයි දෙන්නේ. මේ දැන් මම ඊළඟට පෙන්නන්නේ රසම් එක. ඊට පස්සේ අපිට සේර එකෙන් හැමදාම කොළ කැඳ දුන්නා. දවස් 10ම කොළ කැඳ දුන්නා. ආයේ සුප් එකකුත් දුන්නා. මම හැමදාම උදේට කොළ කැඳ එකක් බිව්වා. ඒ වගේම හවසට සුප් එකක් දුන්නා. ඒකත් බිව්වා. මේ නම් වැල්පෙන එකක් කොටු කරලා දුන්නා. ආයේ මික්ස් එක දුන්නා. මේ තියෙන සුප් එක වෙජිටබල් සුප් එකත් එයාලා දුන්නා. චිකන් සුප් එකක් දුන්නා. ඊළඟට මම මේ යන්නේ හෝල් C එකට. හෝල් C එකේ එන්ට්‍රන්ස් එක සරසවි බුක් ෂොප් එක තිබ්බා. ඒ වගේම තව ෂොප් වර්ග තිබ්බා. මම මේ පාර සරසවි බුක් ෂොප් එකෙන් මුකුත් ගත්තේ නැහැ. මොකද කලින් පාර පොත් වගේක් අරගෙන මට ඒ ටික තාම කියවන්න බැරුණා. ඒක නිසා මේ පාර මුකුත්ම ගත්තේ නැහැ. මේ ෂොප් එක එළියේ තිබ්බේ. මෙතනින් මම මයිලෝ එහෙම බිව්වා. මෙතන එහා පැත්තේ තව මෙයාලගේම ගේම් එකක් තිබ්බා. ඒකත් කරා. වන් ස්ටොප් කියලා තමයි ෂොප් එකේ නම. මේ මම මේ මයිලෝ එකක් බොන එකක් තියෙන්නේ. ආයේ නෙස්ට් මෝල් තිබ්බා. ෆලූඩා එහෙම තිබ්බා. එක එක වර්ග තිබ්බා. මම හැබැයි මයිලෝ විතරයි බිව්වේ. මම තව පොඩි දේවල් ගත්තා. හැබැයි මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මගේ vlog එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. අදට මගේ vlog එක ඉවරයි. අවසාන වෙනකම් මගේ vlog එක බලාගෙන හිටපු හැමෝටම thank you. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye guys.